කියනවනම් මේක රාජකීය වැසිකිළියක්. Here since 7th century. කියන්නේ 7 වෙනි සියවසේ ඉඳන් මෙතන මේ church එකක් තමයි තියෙන්නේ. Can I have a table for one person please? For one person. Yeah. Just in the corner because I'll be vlogging. Hello. සියලු දෙනාම හොඳින් ඉන්නවා කියලා හිතනවා. සහ සියලු දෙනාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ නම ආශාන්. මම දැනට මේ ග්ලොස්ටර් කියන එංගලන්තයේ තියෙන නගරේ South West region එකේ තියෙන නගරේ තමයි ජීවත් වෙන්නේ. මේ දැන් අවුරුදු 2ක් විතර වෙනවා මගේ මෙහි එංගලන්ත ජීවිතේ පටන් අරගෙන. ඉතින් මම මෙහි මේ තියෙන පෞද්ගලික construction firm එක මේ engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ duties ගොඩක් තියෙන්නේ sites වල. ඉතින් ගොඩක් වෙලට sites තියෙන්නේ මේ මං ඉන්න පැත්තෙම නෙමෙයි මේ හැමතැනම දානවා. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් ඉන්න නගරෙන් එළියට යන්න වෙනවා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ ඒ වගේ එක නගරයකට චෙස්ටර් ප්‍රසිද්ධ නගරයක් මෙහි මැන්චෙස්ටර් කිට්ටුව එක නෝර්ත් වෙස්ට් කියන රීජන් එකේ තමයි තියෙන්නේ. මේක අවුරුදු 2000ක් විතර පරණ ඉතිහාසයක් තියෙන නගරයක්. රෝමන්ස්ලා හදපු. ඔයගොල්ලන්ට රෝමන්ස්ලා කියපු ගමන් මට නම් මතක් වෙන්නේ මේ සූරපප්පා මේ සීසර්ලා තමයි මතක් වෙන්නේ සූරපප්පා එකේ. ඉතින් ඒ සීසර්ලාගේ කාලේ හදපු සිටි එකක් තමයි මේක මේ චෙස්ටර්. මේකේ විශේෂම ෆීචර් එක තමයි මේ මගේ පිටිපස්සේ ඔයගොල්ලන්ට පේනවා තියෙනවා මේ ගඩොල් වගේ නිකන් ඒ කියන්නේ පාෂාණ වලින් හදපු තාප්පයක්. මේකට කියන්නේ චෙස්ටර් සිටි වෝල්ස් කියලා. මේක සාමාන්‍ය හැතැම්ම 1.5ක් විතර පැතිරිලා යන නගරේ වට කරලා හදපු තාප්පයක්. ඒක අදටත් ඉතින් ඒ විදිහටම මේන්ටේන් වෙගෙන තියෙනවා. ඒක උඩින් මුළු නගරේ වටේම ඇවිදින්න පුළුවන්. ඒක තමයි ඒකේ විශේෂත්වය. ගොඩක් ටුවරිස්ටික් ඇට්‍රැක්ෂන් එකක් තියෙන නගරයක් තමයි මේ චෙස්ටර් කියන්නේ. ඉතින් ගොඩක් හැමතැනින්ම ලෝකේ හැමතැනින්ම මේ නගරෙට එනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඔයගොල්ලෝ පේනවා ඉතින් මේ පිටිපස්සේ මේ හැම ජාතියකම හැම පාටකම හැම ආගමකම කට්ටිය එනවා මෙහෙට මේ සිටි වෝල්ස් බලන්න. මම දැන් ඉන්නෙත් මේ සිටි වෝල්ස් ළඟින් ගලා බහින ගඟක් ගාව. ඕක තමයි එහෙනම් විස්තරේ. අපි බලමු චෙස්ටර් සිටි වෝල්ස් ගැන චෙස්ටර් ගැන පොඩි විස්තරයක් ඔයගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මගේ පිටිපස්සෙන් තියෙනවා ලස්සන බිල්ඩින් එකක් පරණ ආකිටෙක්චර් එක. මේක තමයි චෙස්ටර් කැතීඩ්‍රල් එක. ඉතින් 1900 බර ගණන් වල හදපු එකක් අනිවාර්යෙන්. මේක මෙතන ඉඳන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මහා හොඳ ලස්සනට ඒගොල්ලෝ මේන්ටේන් කරලා තිනවා. මේ අපි බලමු මේක ගැන මොනවද විස්තරයක් තියෙන්නේ කියලා. 1811 තමයි මේක හදලා තියෙන්නේ නේ. 1811 නෑ ඊටත් කලින්ද? This has been a church here since 7th century. කියන්නේ 7 වෙනි සියවසේ ඉඳන් මෙතන මේ church එකක් තමයි තියලා තින්නේ. ලොකු අතීතයක් තියෙන මේ church එකක්. මෙහි අනිත් විශේෂත්වය තමයි මේ නෝත් පැත්තට එනකොට මම දැකලා තියෙනවා මේ ලිවර්පූල් චර්ච් එකේ මේ කැතේ මේ චෙස්ටර් චර්ච් එකේ දෙකේම තියෙන සමාන ලක්ෂණය තමයි මේගොල්ලෝ හදලා තියෙන මේක මේ දුඹුරු පාට වගේ ගඩොලකින්. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඔයගොල්ලන්ට පේනවා ඉතින් කොච්චර ලොකු බිල්ඩින් එකක්ද කියලා. මේක ලස්සනට ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන තියාගෙන ඉන්නවා. හොඳයි නේද? ඔව්. එහෙනම් අපි යම් බලන්න. එතන ළඟ තවත් පොඩි දෙයක් තියෙනවා. මේ ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. බිග් බෙන් ක්ලොක් එක.
දැන් මම ඔයගොල්ලන්ව එක්කන් යන්න හදන්නේ මේ ලෝකේ දෙවනියට වැඩියෙන්ම ඡායාරූපගත වෙන ෆොටෝ මිනිස්සු ෆොටෝ ඇවිල්ලා ෆොටෝ ගහන මේ ඔර්ලෝසුව පෙන්වන්න. ඔයගොල්ලන්ට ඔර්ලෝසුවක් කිව්වම මුලින්ම මතක් වෙන්නේ මම හිතන්නේ බිග් බෙන් ඔර්ලෝසුව එක තමයි කලින් කිව්වේ මේ බිග් බෙන් එක පෙන්වන්න එක්කන් යන්නේ කියලා. බිග් බෙන් එක නෙමෙයි මේක හැබැයි හදලා තියෙන්නේ බිග් බෙන් එක හදපු මැනුෆැක්චරර්මයි. ලොකු ඉතිහාසයක් තියෙන ඔර්ලෝසුවක් ලෝකයේ දෙවනියට වැඩිපුරම ඡායාරූපගත වෙන ඔර්ලෝසුව 1897 හදපු එකක්. මේ මම කන්න යන්න තමයි හැදුවේ මේ ඒත් මට යන්න පාරදී හම්බුණා තවත් විශේෂ මොනියුමන්ට් එකක් මේක ඔයගොල්ලන්ට මතක ඇති තියෙනවා මේ ඉතාලියේ කොලොසියම. ඒ වගේ මෙහෙ තියෙන මේ රෝමන් ඇම්ෆිතියේටර් එක තමයි මේක. බලමු මොකද තියෙන විස්තරය කියලා. හරි එතකොට මේ තියන්නේ ඇම්ෆිතියේටර් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලෝ මේ කලින් ඉස්සර තිබ්බා වගේ මේ පින්තූරය ඇඳලා එහෙම පෙන්නලා තියෙනවා මෙහෙම තමයි මේක තියෙන්නේ නැත්තේ කියලා. ඒ වගේ මේ තියෙන මේක මැද්දේ දැන් අවුරුදු 2000කට කලින් හොඳ සටන් යන්නේ නැති. හොඳ වලි යන්නේ නැති. එනගෙන මරාගෙන නේ. ඔව් නතර තියෙනවා අර තියෙන චේන් එකක් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක පේනවා ඒගොල්ලෝ ඇඳලා තියෙනවා මේ දන්වැලක් දාලා මොකක් හරි කියන්නේ සාමාන්‍යයෙන් කොටි වලස්සු වෙන්නේ නැති ගැට කලින් නැත්තේ. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නෙමසිස් දෙවියන්ට හදපු altar to nemesis කියලා තියෙන කියන්නේ අල්තාරයක් කියලා කියන්නේ ඒකද ඉංග්‍රීසියෙන් කියන පූජාසනයක් තමයි එතන තියලා තියෙන්නේ. කලින් නම් මේක ගොඩක් විශාලට තියෙන්නේ නැති. මම දැන් ඉන්නේ ඇත්තටම ප්‍රේක්ෂකාගාරේ. මම තමයි ෆුල් ඔඩියන්ස් සීන් එකේ ඉන්නේ දැන් මේ යට කට්ටිය මරා ගන්න ගහපන් කියලා කෑ ගහන තමයි තියෙන්නේ ඉතින්. ඔව් බඩගින්න දැන් පොඩ්ඩක් උත්සන්න. එහෙනම් අපි යන් මොනවාරි කන්න. අද මේ ඇත්තටම හොඳ රස්නේ දවසක්. මම මෙහෙම නැත්තම් දැන් ඉන්න හම්බෙන්නේ නැහැ. මේ ආවට පස්සේ තිබ්බ හොඳ දවස් වලින් එකක් විදිහට තමයි අද දවස මේ කියන්න වෙන්නේ ඔයගොල්ලන්ට මේ. ඔව් අද හොඳ වෙදර් එකක් තියෙනවා. අද මම හිතන්නේ දැන් ටෙම්පරේචර් එක ඇත්තටම 27කට විතර ඇති. පේනවනේ පිස්සු හැදිලා වගේ මේගොල්ලන්ට මේ හොඳට ඇඳගෙන එහෙම යනවා දැන් මේ දවස්වල. ටක් ගාලා පයින්. හරි ඒ වගේම තව දෙයක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලෝ මේ එක දිගට අල්ලලා තමයි මේගොල්ලන්ගේ මේ හැම බිල්ඩින් එකක්ම හදලා තින්නේ. ඒකත් චෙස්ට් වලට ආවේනික දෙයක් කියලා කියනවා. හැබැයි ඉතින් පිටකොටු පැත්තේ ගියොත් එහෙම මේ එක බිල්ඩින් එකට අල්ලලා තමයි ඊළඟ එකත් ගහලා තින්නේ. සමහරවිට මේ එහෙන් මේක වෙන්නේ සමහරවිට එහෙම හදන්න පටන් ගත්ත නගරේ. කන්න තැනක් වගේ යන්නේ. බලමු අපිට මොනවද හොයාගන්න පුළුවන් කියලා. Shut up your wanker you are. Hello buddy. Yeah man. මේ කැමර එක කුස්සේ යනකොට තියා පිස්සු වගේ කට්ටියට මේ ඒක නේ ඔක්කොම ඉතින් මට උනත් ඔක්කොම මිනිස්සුන් ඊට වඩා අවුල් වගේ මට හිතෙන්නේ. කොහෙන්ද අපි කන්නේ? බලන්න මෙතන රෙස්ටොරන්ට් එකක් තියෙනවා. Can I
have a table for one person, Table please? for one person. Yeah. Fine. Just in the corner because I'll be vlogging. Login. Vlogging. Oh, login. Okay, would you like to? Yeah, thank you, man. That's the best table for. Thank you, buddy. හරි. එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ කන්න දැන්. බලමු අපි මොනවද තියෙන්නේ කියලා නේද? එක එක විදිහේ ඒවා තියෙනවා මේ mushrooms grill එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ sizzling වගේ pans උත් තියෙනවා. Everything we do here is top class. Yeah, I have been here once before. Yeah. You will 100% enjoy. Yeah, I know. That's why I came for the second time, man. Within 2 weeks. Yeah. What is how? Yeah, how I don't know how to pronounce that. Guvek, yeah. Lamb guvek, yeah. Yeah, sure. Yep. That one, and then can I grab? Some. What do you have, like small portions? Yeah, for like a starter. You can do side dishes. Yep. Or you can do starters. So you won't just, Can I grab a sheet? Sheet, yeah. Yes. Oh, it's nice. Small one, please. Yeah. And do you have drinks menu separately? Or? Yeah, we do have some. Oh, you have drinks here. Yeah. Okay. Not much of a drinker, so I'll grab half a pint of apple juice, please. Yeah, that's it for now. Cheers, thank you so much. Cheers. ඔව් ඔන්න ඔක තමයි අපි ගත්තේ දැන් ටිකක් වෙලා යයි ඉතින් එන්න මොකද මොකද්ද ගත්තේ lamb guvek කියලා එකක් කාලා බලමු නේද මේක chef special කියලා තමයි ඒගොල්ලෝ දාලා තිබ්බේ ඉතින් බලමු chef ගේ speciality එක අපේ taste buds වලට ගැලපෙයිද කියලා අපිට නම් හැබැයි හොඳ chicken curry එකක් එක සම්බෝලයක් තිබ්බනම් chicken guvek වැඩක් නෑ අපිට නේද හරි එහෙනම් අපි කෑම ආවම බලමු මොනවද අපි අද අපිට අද හම්බෙන්නේ කියලා හරි අපිට එහෙනම් ඇවිල්ලා තියෙනවා chicken shish එක Let's try it, see. Thank you. It's very hot. අපේ තා පුරුද්දක් තියෙනවානේ හැමතිස්සෙම මේ උගුරකාවට නිකන් කන සීන් එකක්. මෙහාට පස්සේ ටිකක් ඒක අඩු වුණා. මොකද මේ අපි කනේදී දැක්කොත් මුන්ට බය හිතෙනවා. ඒකයි ඉතින් ඇඟපත ගැන හිතලා අවුත් ගැන හිතලා පොඩ්ඩක් අඩු කරලා තියෙන කන එක. නැත්නම් ඉතින් මේ දෙක කන එක ඉතින් නැතිනේ. හරි. ඉවරයි. කෑම හොඳයි. එහෙනම් අපි යම් බලන්න චෙස්ට හරි මම දැන් ඉන්නේ මේ නගරයට ඇතුල් වෙන ගේට්ටු වලින් මේ ටිකක් ලොකුවට ප්‍රසිද්ධියට තියෙන ගේට්ටුවක් ගාව. මේක නම් මම හිතන්නේ මේ ඒ කාලේ තිබ්බ විදිහටම තාම නැහැ. මේක අලුතෙන් හදලා රෙනොවේට් කරලා තියෙන උලන් පේනවා. ඉතින් පිටිපස්සෙන් තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ කඩන් වැටිලා මම කලින් දැක්ක මීට වඩා ටිකක් පරණ විදිහට තියෙන එකක්. තා පොඩ්ඩක් එහාට එන්න මම ඒක වෙන වෙලාවක පුළුවන් වුණොත් පෙන්නන්නම්. මම දැන් ඕගොල්ලන්ව එක්කන් යන්න හදන්නේ රාජකීය දෙයක් බලන්න. රෝමන්ස්ලගේ රාජකීය දෙයක් බලන්න මම දැන් එක්කන් යන්න ඕගොල්ලන්ව.
මේ ඇත්තටම කියනවා නම් මේක රාජකීය වැසිකිළියක්. රාජකීය টয়ලට් එකකට තමයි ඔයගොල්ලෝ එක ගන්න දන්නේ. මේ තමයි Roman Gardens. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු සිටි වෝල්ස්. ඉතින් ඒ පරණ තත්ත්වෙම මේ හරිය තියනවා කියලා නම් මට හිතෙනවා ටිකක් පරණ විදිහට. මේ තියන්නේ මේ ඒ කාලේ තිබ්බ නටමුත්. මේ මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ මම ඔයගොල්ලන්ව බලන්න එක්කන් එන්නේ රාජකීය වැසිකිළියක් කියලා. මෙන්න තියෙනවා රෝමන්ස්ලාගේ bathing in style, peenone. The baths were one of the most impressive buildings of Chester Fortress. Roman baths were the leisure center of their day and offered a place to relax or exercise as well as bathe. Naine, ඔයගොල්ලන්ට මතක් වෙන්නේ මොකද්ද මේ ලියෝපෙට්‍රා මෙයාව නාවපු එක නේද? ඔව් මෙන්න තියෙනවා මේකේ ස්ට්‍රක්චර් එකේ විස්තරයක්. all round luxury. හිතාගන්නවත් බෑ නේද මේ අවුරුදු 2000ක් පරණයි. අපේ ලංකාවෙත් මේ වගේ කොච්චර පරණ දේවල් තියෙනවද නේ? ඉතින් සංචාරක අමාත්‍යාංශයට මොලේ පෑදේවා මේගොල්ලෝ හම්බ කරන සල්ලි බැලුවාම ඇත්තටම මේකෙන් කාලක්වත් අපි ලංකාවේ හම්බ කරන්නේ නැහැ කියන එක කැට තියලා කියන්න පුළුවන්. මේකෙන් කාලක්වත් අපේ ලංකාවේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකෙන් හම්බ කරන්නේ නැහැ කියලා. මොකද මම මේ ළඟදී දැක්කේ මේ මං හිතන් හිටියේ නෑ ඇත්තටම මේ එංගලන්තේ මෙච්චර මේ ටූරිසම් වලට ප්‍රසිද්ධයි කියලා. ඒ වුණාට ටූරිසම් වලින් සල්ලි හොයන රටවල් අතරේ 3 නැත්තම් 4 එංගලන්තේ ඉන්නවා. ඇති මගුලකුත් නෑ ඇත්තටම කියනවා නම්. එහෙම බැලුවොත් ලංකාවේ තියෙන දේවල් ඇත්තටම මේ ඒවට ප්‍රයිස් එකක් දෙන්නත් බෑ. එච්චර මේ ලොකු දේවල් තියෙනවා ලංකාවේ. අපේ උඩපුටුවල ඉන්න කට්ටියට මොලේ පෑදුනා නම් ලොකු දේවල් කරන්න පුළුවන් කියලා අපිට මේවා දැක්කහම ඇත්තටම හිතෙනවා. මොකද මේ අපි රටවල් වලට ඇවිදින්න යනවා මේ පොඩ්ඩක් එහෙට මෙහෙට. ඉතින් අපි දකිනවා කොහොමද මිනිස්සු සල්ලි හම්බ කරන්න කියලා එක එක දේවල් වලින්. ඉතින් මං අර කිව්වා වගේ අපේ ලොකු පුටුවල ඉන්න මහත්වරුන්ට මොලේ පෑදේවා. සාදු 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 කියලා තමයි කියන්නේ. දැන් මං යන්න හදන්නේ ඕගොල්ලන්ව එක්කගෙන කොහෙටද මේ මෙතන ළඟ යනවා ලස්සන ගඟක්. ඒකට එක පෙන්වන්න තමයි එක්කන් යන්නේ. ඔව් ඒක තමයි මං අද විසිට් කරන අන්තිම තැන. ඊට පස්සේ මං ගිහින් නිදා ගන්නවා. දැන් රෑ වෙලා තියෙන්නේ. මේ පේනවා ඔයගොල්ලන්ට නේ. මේක තමයි සිටි වෝල් එකේ බේස් එක. ලොකු කළු ගලක් උඩ තමයි තියෙන්නේ. කළු ගලක් මන්ද මන් දන්නේ නැහැ. මොකක් හරි පාෂාණයක් උඩ තමයි තියෙන්නේ. මෙන්න තියෙනවා වෝල් එක.